බලන්න මෙන්න මේ මෝඩ වෙටත් ඔයාලා කරාද කියලා. ස්ලැබ් එකක් ජොයින්ට් වෙනකොට ඒ ස්ලැබ් එකට ඩ්‍රිල් කරලා කම්බිය බස්සලා නෙට් එක බැඳලා කොන්ක්‍රීට් එක දැම්මද? එහෙනම් ඉතින් සොරිම තමයි. එහෙනම් ඉතින් ආයේ මේ වගේ වැඩ නොකර මම මෙන්න මේ කියලා දෙන පිළිවෙලට වැඩේ කරන්නකෝ. ඔයාලගේ ස්ලැබ් එකේ සවි ශක්තිය වැඩි වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ. අපි පළවෙනියෙන්ම කරන්න ඕන අඟල් 4ක් අඟල් 5ක් විතර පරණ ස්ලැබ් එක විද ගන්න ඕන. ඒක හරියට දන්න බාසුන් එකනේ දාලා කම්බි ටික හරියට බැලන්ස් කරලා ඒක විද ගන්න ඕනේ. විදගෙන ඉවර වෙලා මෙන්න මේ ආකාරයට දැන් මේක ඇතුලේ තියෙනවා ඩස්ට් එක. මේ ඩස්ට් එක අපි අයින් කර ගන්න ඕන. මෙන්න මේ ආකාරයට මේකේ ඇතුලේ තියෙන ඩස්ට් එක හොදලා ඉවත් කර ගන්න ඕන. හොදලා ඉවත් කරගෙන ඉවර වෙලා අපි මේක පැය භාගයක් පැයක් විතර වේලෙන්න තියන්න ඕන. නැත්තම් මේකේ වතුරත් එක්ක අපි දාන ගම් එක ඇලවෙන්නේ නැහැ. මේකට තියෙන සුපිරි ගම් එකක්. ඉන්න මම මේ ගම් එකත් මම ඔයාලට පෙන්නන්නම්. වීඩියෝ එක ඉස්සරහටම රැඳිලා ඉන්න මම මේ ගම් එක පාවිච්චි කරන විදිය ඔයාලට හරියටම කියලා දෙනවා. අපිට මේක අඩු මුදලකට ගන්න පුළුවන්. අඩු මුදලකනේ 4400ක් විතර වෙනවා. දැන් වෙළඳ පොලේ තියෙන මිල තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. අපි දැන් බලමු මේ කිමිකල් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේ කිමිකල් එකට අපි ගන්න ඕන කඩේ තියෙන ඩබල් ගන් එක. ඩබල් ගන් එක අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඩබල් ගන් එක ගන්න රුපියල් 7500ක් 8000ක් විතර වෙනවා. දැන් මම නම් මේකට ටෙක්නොලොජියාගෙන් හදාගත්ත ගන් එකක්. මෙන්න මේ ආකාරයට අපි මේ කිමිකල් එක දෙපැත්තෙන්ම එක ගානට මිරිකන්න ඕන. මිරිකනකොට මේකේ තියෙන බටේ දිගේ එක කලවම් වෙලා තමයි අපි විදපු හිල ඇතුළට බහින්නේ. ඒක බැස්සට පස්සේ අපි මේ ගම් එකෙන් ටිකක් වෙනම ලෑල්ලකට හරි මොකේකට හරි දාලා අපි මේ ගම් එක හොඳට දෙක එකට කලවම් කරගන්න ඕන. හොඳට කලවම් කරගන්න ඕනේ. මේක එකට එකම දාගන්න ඔයාලට ගන් එකක් ගන්න බැරි නම් අර මං හදාගත්තා වගේ ගන් එකක් හදාගෙන මෙන්න මේ වගේ මිරිකලා දාලා හැබැයි මේක එකට එක හරියටම දාගන්න නැත්නම් කිමිකල් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට අපි අර කිමිකල් එක කලවම් කරගත්තනේ. ඒ කලවම් කරගත්ත එක අපි කම්බියෙත් ගා ගන්න ඕන. කම්බියේ වටේට මේක හොඳින් ගා ගන්න ඕන. ඒ කියන්නේ අපි ඇතුළට දැන් හිල ඇතුළට විදපු කිමිකල් එක නිකන් හරි කොහේ හරි ගෑවිලා තිබ්බේ නැත්තම් එහෙම ඇලවෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ විදිහට අපි අර බටාලවුන විදිහට බටේ දෙපැත්තේ ගම් ගන්න විදිහට මෙන්න මේ විදිහට මේකෙත් ගම් ටික ගා ගන්න ඕන. ගම් ටික ගාලි වෙලා බය නැතුව හිල ඇතුළට අර ගම් මිරිකපු හිල ඇතුළට මේක ඔබන්න. ඔබනකොට අර දෙපැත්තෙන් මිරිකලා එළියට එන්න ඕන. අන්න ඒ ටික මෙන්න මේ විදිහට හොඳින් වටේට ගාලා තියාගන්න. මේක තියලා කොහොමත් පැය 12ක් විතර යනකොට මේක වේලෙනවා. ඊට පස්සේ ඉතින් මේ කම්බිය ඇදලා නෙවෙයි මොන ජගතරවත් ගලව ගන්න බෑ. ඊට පස්සේ තමයි අපි නෙට් එක බැඳ ගන්න ඕනේ. අපි නෙට් එක බැඳගත්තට පස්සේ මේක අපි එදාටම කොන්ක්‍රීට් එක දාන්නේ නැහැ. මේක අපි තියන්න ඕනේ දවසක් වේලෙන්න. දවසක් වේලුණාට පස්සේ තමයි අපි කොන්ක්‍රීට් එක දාන්න ඕනේ. එතකොට දැන් මේක ආයේ මේ පැත්තට ස්ලැබ් එකෙන් ඇදෙන්නේ නැහැ. කම්බි ටික ඇදෙන්නේ නැහැ. ඒ වුණාට අපි කොන්ක්‍රීට් එක දාපුවාම උඩින් ට්‍රැක් එකක් යනවා. ඒකටත් විසඳුමක් තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට දාන්නම්.